ඉතින් ආයි බෝවන් ඔන්න තවත් ලොග් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලොග් එක මට විශේෂයි. මොකද පහුගිය දවස් වල මගේ උපන්දින තිබ්බා. ඉතින් උපන්දිනට මට හම්බුණා ජීවිතේ මෙතෙක් කාලට හම්බ නොවෙච්ච සර්ප්‍රයිස් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ මම ගේන්න හිතාගෙන ඉන්නේ අන්න ඒක තමා. ඉතින් යා වැඩි කතා නොකර වීඩියෝ එකකින් බලමු මොකක්ද හම්බෙච්ච සර්ප්‍රයිස් එක කියලා. මොකද්ද තමයි කරන්නේ විදියක් නැද්ද? ලයිට් දාලා මොකද්ද කරන්නේ සර්ප්‍රයිස් එකක්ද? අපිට පොඩි පොඩිය පුළුවන් ඉතින් පුළුවන් නම් මට සීරි දෙන්නත් නිදිය නැතුව හින්දුත් දාලා ඒක කවන්න තියෙනවද? බෝතලයක් ගෙනල්ලා අද වැඩ කරන්නේ ඔයා ඕනේ වීඩියෝ එක නැති කරන්න. ඉතින් මම කම්පැනි වැඩ කරගෙන හිටියේ. ඉතින් මට කෝල් එකක් ආවා හරියටම පාන්දර 5යි. චන්ද්‍රයෙන් කෝල් එකක් ආවා. මල්ලි මේ හදිස්සියට ටක් ගාලා එළියට එන්න මේ ගේට් ටු ගාඩන් කම්පැනි එක අපි ඉන්නේ හදිස්සියට ටක් ගාලා කියලා. මම බය වුණා මොන මගුලද දන්නේ නැහැ කියලා. ඉතින් මම කෝකනට් කියලා දරබඩ කාලා සංගප් එකේම කරලා පැත්තකින් තියලා මම දුවලා ගියා ගේට් ටු ගාවට. හරිද? ඉතින් මේ වෙලාවට දෙපාන්දර 5ට යනකොට මොන කේස් එකක්ද දන්නේ නැහනේ. ඉතින් කොහොමද මේ පුරුද්දක් තියෙනවා. දැන් මගේ මෙට සංග්ලාස් එක තියෙනවනේ. ඉතින් මම ඒකත් දාගෙන කෝකටක් කියලා රෙකෝඩින් එකක් දාගෙන ගියේ. මොන මගුලද දන්නේ නැහනේ. ඉතින් යනකොට මේ දෙන්නත් එකතු වෙලා කාර් එක ලස්සනට සරසලා මල් දාලා බැලුම් බෝල පුම්බලා මාව බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් ගන්න තමයි ඇහෙන්නේ. මම යනකම් මම දන්නේ නැහැ මොකද්ද මේ සීන් එක කියලා. ඉතින් මේ තියෙන්නේ ඒක. Gel. Yok diye de mi? Nanti jalan kapan? උපන්දිනයක් මට කවුද කියලා කවන්නේ. ඉතින් ජීවිතේ පළවෙනි පාර තමයි මම මේව සර්ප්‍රයිස් උනේ. ඉතින් ආදරේ මතක් කරනවා චන්දන අයියව අක්කවයි. ඉතින් නිදි මරාගෙන ඇවිල්ලා මෙහෙම දෙයක් මං වෙනුවෙන් කරාට දෙන්නටම බොහොම ස්තුතියි. ඉතින් Happy birthday. thank you නෑ ඔයාලට කියලා අක්කා. Bom itu di mau ke kau deal namanya kali enggak padi mau main dulu lagi dalam ini මේ පැත්ත බලන්නකො පොඩ්ඩක්. අයියෝ. බර්ත්ඩේ බොයි. බර්ත්ඩේ බොයි. මේ කල්ල බොන්න තිබෙන දැන් වැඩනේ ඉගෙන වැඩේ. දැන් බබු. දැන් බොන්නේ ඉතින් ඔය ග්ලාස් එකකුත් ඔගේ ග්ලාස් එකක් තියෙනවා. ආයි. ආ. यार मुंह केक गया पी दे मैंने ගන්න ගන්න.
දීර්ඝායුෂ ලැබේවායි කියලා ඔන්න අයියා මල්ලිට කරන ඩේවර්ත් ඒක දවසේ චියර්ස් චියර්ස් ඔයගලන්ට ඔන්න අපි ආය හරි saya dandel pada mana වැඩක් කරන්න පන්දේ පවුනා ආයති හරි මරු මාසේ අයියයි මල්ලි මේ හවුසර් පාටි බේබදු සහෝදරත්වය හරි happy birthday happy birthday කියන්නේ ඒ වගේ උන් කරලා තියෙනවා ඒක ලස්සට වෙනවා ඔය මල්ලි මේ වැද්දා හරියට එනවා රයිට් ඉතින් ඔන්නම කේක් එකම කපලා කේක් එකම කවලා ඉතින් අපි බර්ත්ඩේ එක චූටියට පොඩ්ඩක් සැමරුවා. ඉතින් ආයි නැවතත් මතක් කරන්න මේ වගේ සර්ප්‍රයිස් එකක් මට ජීවිතේ පළල් පාට තමයි හම්බ වුණේ. ඉතින් නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කටයි අයියටයි. රයිට් එහෙනම් වීඩියෝ එකට බොහොම ස්තුතියි. ලයික් එක කමෙන්ට් එක අල්ලෙන් දාගෙන යන්න. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්.